ආයිබෝන් හැමෝටම අපි හදන්න යන්නේ හාල් පිටි පාන් පිටි එකට දාලා තෝසයක් හදන්න යන්නේ. මම මෙතන අරන් තිනවා හාල් පිටි 250යි පාන් පිටි 250යි දෙකම පාන් පිටි එක හලා ගත්තා. පාන් පිටි හල්ලා ගන්න එක ගොඩක් හොඳයි. අපි දැන් මම දෙකම දාලා තින්නේ. අපි දාමු ලුණු තේ හැන්දක් දාන්න. ඒත් තේ හැන්දක් දාන්න. දාලා අපි හොඳට කලවම් කරගමු. ඊට පස්සේ අපි වතුර ටික ටික දාලා අපි හනා ගමු. ඔයගොල්ලන්ට අතින් අනන්න පුළුවන්. මේ හැන්දකින් අනාගත්තම අපිට ලේසියි. ඔයගොල්ලෝ කැමති නම් මේකට බිත්තරයක් දාගන්න පුළුවන්. මම නම් දාගන්නේ. ඔයගොල්ලෝ කැමති නම් බිත්තරයක් දාගන්න. තව වතුර ටිකක් දාගන්න. අපි දන්න උඳු ගොඩක් ගන්නන්නේ දැන්. හදිස්සියකට අපිට ගෙදර උදු නැති වුණත් මේ විදිහට අක්කන් අපිට හදලා කන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ පේන ඇති කැට නැහැ හොඳට ඇනලා තියෙන උක්කු බටර් එකක් හැටියට තමයි අපි මේක හදාගන්න ඕනේ. අපි මේකට උළු හාල් ඇට දෙක තුනක් අපි දාගමු. අපි දැන් උළු හාල් දාලා අපි දැන් මේක පැයක් එකමාරක් විතර පිපෙන්න තියන්න ඕනේ. හොඳට අපි මූඩියක් අරගෙන වහලා පැයක් හරි එකමාරක් හරි මේක හොඳට පිපෙන්න තියන්න. ඊට පස්සේ මේක පිපුණන් පස්සේ අපිට පුළුවන් තව වතුර චුට්ටක් දාන්න. එතකොට පොඩ්ඩක් ඝනකම වැඩිනේ. තව ටිකක් උකු වෙන්න මේ අපි වතුර ටිකක් දාගන්න ඕනේ. අපි පැයකින් පස්සේ අපි මේක හදලා බලමු. හොඳයි දැන් අපි පැය එකමාරකින් පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ පිටි එක හොඳට පිපිලා තියෙනවා. දැන් අපි මේක පුච්ච ගමු. ඔන්න දැන් අපි තෝසේ පුච්ච ගන්න යන්නේ. ලුණු බෑග් කපලා පොල් තෙල් පොඟවලා ගාපුවම අපේ තාච්චිට ඒක හරිම පහසුයි. මේ මිශ්‍රණය ඔයගොල්ලන්ට කැමති නම් පොල් කිරි දාලා අනා ගන්නත් පුළුවන්. පොල් කිරි දැම්මොත් තව රසයි. ඔයගොල්ලන්ට කැමති නම් පොල් කිරි වලින් ඒක අනා ගන්න පුළුවන්.
අපි දැන් අනිත් පැත්ත හරවගමු. අපි දරලිපේ ඉන්න සැරින් සැරේට දෙපැත්ත හරව පුච්ච ගන්න. නැත්නම් කර වෙනවනේ එකම පැත්තට තිබ්බම. අපි දැන් එක අයින් කරලා අපි තව එකක් මම ඔයගොල්ලන්ට දාලා පෙන්නන්න. ඔයගොල්ලන්ට පුළුවන් එක වාලා තියන්න. වාලා තිබ්බම ටක් ගාලා තැම්බෙනවා. මෙන්න මෙහි තියෙන්නේ අපි හදාගත්ත තෝස ටික. ඉතින් සම්බොලෙකුත් හදාගත්ත එක වීඩියෝ එකක් ගත්තේ නැහැ. සම්බොල ඉතින් තෝස සම්බොල දන්නවනේ හදාගන්න. ඉතින් මේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි. පහලින් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.